ගැද හොයන ගැන කතාවක්. ඔය එකමත් එක කැලේක ඉන්දියාවටුවේ. ඔයගොල්ලෝට දැකලා තියෙනවානේ. ඒගොල්ලොන්ගේ බෙල්ල දිගයි, කකුල් දෙක දිගයි, ඇඟ මහතයි. ඒගොල්ලෝනේ කාන්තාරවල මැදි බඩු හැම ගෙනියන්නේ. හැබැයි මේ ඔටුව වෙනස්. එයාගේ ඇඟ ඇදයි, බෙල්ල ඇදයි, කකුල් දෙක ඇදයි. ඉතින් එයා එක දවසක් කොහොම කැලේ ඇවිදගෙන යද්දී එයා දැක්කා ගිරවෙක්. ඒ ගිරවෝ උඹේ හොට ඇදයි කිව්වා. ඊට පස්සේ ඒ ගිරවා බිම බලාගත්තා. ඒ ඔටුවා hina වෙවි ගිරවාගේ හොට හැදයි කියා hina වෙවි ගියා. ඊට පස්සේ එහෙම යද්දියට හම්බුණ බල්ලෙක්. ඒ බල්ලෝ උඹේ නකුට ඇදයි කිව්වා. ඊට පස්සේ බල්ලත් බිම බලාගත්තා. ඊට පස්සේ ඒ බල්ලාගේ නකුට ඇදයි කියාගෙන ඒ ඔටුව ගියා. ඊට පස්සේ හම්බුණ අස්සන පොකුණක් ගාවදී කොක්කෙක්. ඒ කොක්කෝ උඹේ බෙල්ල ඇදයි කිව්වා. ඊට පස්සේ කොක්කත් බිම බලාගත්තා. ඊට පස්සේ එයා යද්දි හම්බ වුණා නරියෙක්. ඔයගොල්ලෝ දන්නවනේ නරියෝ කපටි කියලා. ඉතින් ඊට පස්සේ ඔටුව කිව්ව නරියට මට එද්දි හම්බුණා ගිරවෙක්. ඊයා එයාගේ හොට ඇදයි මට එද්දි. ඊට පස්සේ මට හම්බුණ බල්ලෙක්. ඒ බල්ලගේ නකුට ඇදයි. ඊයා මට හම්බුණා ඊට පස්සේ කොකෙක්. එයාගේ බෙල්ල ඇදයි. ඊයා මට ඊට පස්සේ හම්බුණා ඔයාගේ බලන්නකෝ. ඔයාගෙත් එහෙමනේ. ඔයාගෙත් නකුට ඇදයිනේ කිව්වා. ඊට පස්සේ කිව්වා කපටි නරියා බලන්නකෝ. ඔයාගේ මුළු ඇඟම ඇදයිනේ කිව්වා. කකුල් දෙකත් ඇදයි, බෙල්ලත් ඇදයි, ඇඟත් ඇදයි කිව්වා. ඊට පස්සේ ඒ නරියා යන්න ගියා. ඒ ඔටුවා කැලේට හයියෙන් දුවගෙන ගියා. ඊට ඔයගොල්ලොත් ඒ වගේම අනික් කට්ටියට බඩු දෙන්න ඕනේ. අනේ ඒ වගේ අනික් කට්ටියගේ ඇද හොයන්න එපා. තමන්ගේ ඇද හදා ගන්න ඕනේ. අනික් කට්ටියට බඩු දෙන්න ඕනේ. මේ පොහොය දවසේ මං ඔයගොල්ලන්ට කියනවා හොඳින් ඉන්න ඕනේ. මුස්සරණයි දෙහි පීටයි.